උතුරේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම් වලින් ත්‍රස්තවාදීන් 25 දෙනෙකු මිය ගොස් LTT බංකරයක්ද විනාශ කර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. යාපනයේ කිලාලි ප්‍රදේශයේ ඇති වූ ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන් 2 දෙනෙකුද වැලිඔය ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් 9 දෙනෙකුද මිය ගොස් ඇත. ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් ත්‍රස්තවාදීන් 4 දෙනෙකු මිය ගොස් තිබේ. යාපනයේ මුහමලේ ඉදිරි ආරක්ෂක වලල්ලේ ඇති වූ ගැටුමකින්ද LTT ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වූ බව ආරක්ෂක අංශ පවසයි. ගැටුමින් ත්‍රස්තවාදීහු 3 දෙනෙක් මිය ගියහ. වවුනියාව පුල්ලිපච්චිකුලම් ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් එක් ත්‍රස්තවාදියෙකු මිය ගොස් 2 දෙනෙකු තුවාල ලබා ඇත. මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ ඇති වූ ගැටුමින් ත්‍රස්තවාදීන් 4 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. අත්බෝම්බ T56 වර්ගයේ ගිනි අවි ඇතුළු අවි ආයුධ රැසක්ද සොයා ගැනිණ.